දර කපලා තමයි ජීවත් වෙන්නේ. පොරවත් තරයි යනවා. එක යාළුවෙක් ඉන්නවා උදේ එකම වෙලාවට මේ දෙන්නම දර කපන්න පටන් ගන්න එකම වෙලාවට තේ බොන්න නවත්තන එක වෙලාවට කන්න නවත්තන එක වෙලාවට හවස වැඩ ඉවර කරන්නේ. නමුත් එක යාළුවෙක් ඉන්නවා හැමදාම අර අනිත් යාළුවට වඩා එයාගේ දර කොට ලොකුයි. මේක දැන් අරයට ප්‍රශ්නයක්. එයා අහනවා මචං අපි දෙන්නම උදේම දර කපන්නේ එකම වෙලාවකට. අපි දෙන්න තේ බොන්න නවත්තන එක වෙලාවකට නැවත වැඩ පටන් ගන්නෙත් එකම වෙලාවකට. දවල්ට කන්න නවත්තන්නෙත් එක වෙලාවකට ආයෙ වැඩ පටන් ගන්නෙත් එක වෙලාවකට. හවස ගෙදර යන්න වැඩ නවත්තන්නෙත් එක වෙලාවකට. මට කවදාකවත් උඹේ දර ගොඩකට සමාන දර ගොඩක් හදාගන්න බෑ. ඇයි ඒ? එයා අහනවා අපි දෙන්න 10:30 තේ බොන්න නවත්තනවනේ. අපි දෙන්න ආයෙ 10:45ට වැඩ පටන් ගන්නවා. 10:30 තේ බොන්න නවත්තපුවාම තේ බීලා ඔයා මොකද කරන්නේ? දැන් අර යාළුවා අහනවා. මම ඉතින් පොඩි ඇලර්ට් එකක් ගහ ගන්නවා. මේ ගහට හේත් වෙලා පොඩ්ඩක් ඇලවෙලා ඉන්නවා. අද කාලේ වගේ නම් ජංගම දුරකථනය අරගෙන ඕක ටච් කරනවා, YouTube යනවා, TikTok යනවා, පොරෝ බේන් ෆොටෝ එකක් ගන්නවා, පොරෝ කරේ දාලා ෆොටෝ එකක් ගන්නවා. හරිද? එක එකනේ දරකොට පිටිපස්ස තියෙන ෆොටෝ ගන්නවා, සෙල්ෆි ගන්නවා. ඕක කරගන්න පුළුවන් අද නම්. එදා මේව තිබිලා නැහැ. හරිද? ඒ කාලේ ඒව තිබිලා නැහැ. ඒත් එයා මොකද කරන්නේ? මම පොඩ්ඩක් ඇලවෙලා ඉන්නවා. පොඩි කම්ෆර්ටබල් සෝන් එකක ඉන්නවා. දවල්ට කාලා මොකද කරන්නේ? දවල්ට කාලා පැය භාගයක් විතර පින්නන 12 මානව තමයි එක විතරනකම්. ඒ වෙලාවට මම බත් කාලා ඉතින් උස්ම ගන්නත් බැහැ වැඩි. මම පොඩි වෙලාවක් කැලවෙලා ඉන්නවා. ඇයි ඔයා ඒ වෙලාවට මොකද කරන්නේ? දැන් අරුගේ යාළුවගේ ප්‍රශ්නේ උන්ට වෙනවානේ. ඔයා මොකද කරන්නේ මේ වෙලාවට? මාත් ඔයත් එක්කම 10 මාට දෙකොල්ල නවත්තනවානේ. හැබැයි මම තේක බීලා මගේ බෑග් එකේ තියෙන පීරක්. ඒ පීර අරගෙන මගේ පොරොවේ තලයේ මම මොහත් කරනවා. ආයෙ මම වැඩ කරනවා. දවල් කෑමට නවත්තලත් මම ආයෙ මොකද කරන්නේ? මගේ පොරොවේ මුලහත අලුත් කරනවා ඔයා නිදා ගන්න වෙලාවේ. ඉතින් මම උදේ ගෙදරින් ගෙනද්දි කැපුණා වගේම මගේ පොරොව තේ විවේකයෙන් පස්සෙත් කැපෙනවා. කෑම විවේකයෙන් පස්සෙත් ඒ වගේම මගේ පොරොව කැපෙනවා. ඉතින් මගේ පොරොවේ වදයක් නැතුව වෙන ඔයාට වඩා දර කපනවා. ඔයා උදේ ගෙදරින් ගෙනාව පොරොව හවස 5 වෙනකම් ඒ මුව හතේ අර ගෙවිච්ච මුව හතේ මොට වෙච්ච මුව හතේ තනිබානවා අත්තර කරගැටෙනවා ඵලදායීතාවය අඩුයි. අපට කොච්චර ලස්සන කතාවක්ද කියලා මෙන්න ක්‍රමය. මොකද්ද? අපි සද විනාඩි 25 වැඩ කරන්න පහ මයින්ඩ් එක මොහත් කරන්න. කොහොමද මයින්ඩ් එක මොහත් කරන්න පුළුවන්? එයා කැමති රිලැක්ස් එකක් දීලා. හරි. විනාඩි 5න් 5ට ඔයාගේ මයින්ඩ් එක පොඩි රිලැක්ස් එකක් දීලා බලන්න. ඔයාට ලස්සනට ඔයාගේ මතකයත් එක්කලා වැඩ කරන්න එපා වෙන්නේ නැහැ. ආසාවෙන් වැඩ කරන්න පුළුවන් වෙනවා. හරි.